ඔයා හිතන්න මේ එල් නිනෝ ඉෆෙක්ට් එක. එහෙම නැත්නම් එල් නිනෝ සංසිද්ධිය තව කාලයක් තිබ්බා කියලා. එහෙම වුණොත් එහෙම ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් මොනවාද? උෂ්ණත්වය වැඩි වෙලා ජලාශවල වතුර ලෙවල් එක අඩු වෙනවා. අර ඒකට ඔප්ෂන් එකක් විදියට ඒකට පිළියමක් විදියට තමයි දැන් ඔය කොළඹ වට වගේ පැතිවල පැය 3 ගානේ වගේ වතුර කපන්නේ. ඒ ජලාශවල වතුර නැත්තරම නැති වෙලා නැහැ තාම. හරිද? හැබැයි අප්‍රේල් අග වගේ වෙනකොට ජලාශවලට යම් බලපෑමක් වෙන්න පුළුවන්. තේරෙනව නේද කියන එක? ඒ බලපෑම රිකවර් කරන්න තමයි දැන් ඔය වතුර කප්පාදුවක් කරන්නේ. හරි එතකොට ඔයා හිතන්නකෝ හරි ඔය වතුර කප්පාදු කරා. හැබැයි ඔයා දන්නවද වැරදිලා හරි ජලාශවල වතුර මට්ටම තව අඩු වුණොත් එහෙම ඔයාගේ ගෙදර තියෙන ෆෝන් එක නැත්නම් ඔයාගේ බෑග් එකේ දාලා තියෙන ෆෝන් එක පන්ති ඇතුලේ ෆෝන් ගන්න බෑන්නේ. බෑග් එකේ හංගගෙන ඉන්නේ. හරි. ඒතර ඔය හංගගෙන ඉන්න ෆෝන් එක ඔයාට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? ඔයා ඔය ෆෝන් එක පාවිච්චි කරන්න නම් ඕකේ බැටරි තියෙන්න ඕනනේ. බැටරි තියෙන්න නම් ඕක charge කරන්න ඕන. charge කරන්න නම් ගෙදෙට්ට මොකද්ද? කරන්ට් එක එන්න ඕන පුතෝ. ඒතර ගෙදෙට්ට කරන්ට් එක එන්න ලංකාවේ ලොකු බලපෑමක් කරන්නේ මොනවද? ලංකාවේ තියෙන ජලාශ. ලංකාවේ තියෙන ජලාශ වලින් තමයි ලංකාවේ ගොඩක්ම කරන්ට් එක නිපදවන්නේ. ලංකාවේ තියෙන කරන්ට් එක නිපදවන ජලාශ මොනවද? ලක්ෂපාන, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ඔය වගේ ගොඩාක් තියෙනවා. පැහැදිලිද කියන එක? ලංකාවේ වැඩිපුරම තියෙන්නේ ජල විදුලි බලාගාර තමයි. ඒතර කෙනෙක් මගෙන් අහයි ජලාශවල ජලය අඩු වුණාම කොහොමද සර් කරන්ට් එක අඩු වෙන්නේ? මේ බලන්නකෝ මගේ අතේ තියෙන භාණ්ඩේ ඔන්න බලන්න. ඒ බලන්න. පැහැදිලිනේ? ඔන්න. පේනවනේ හරියට මම මේක මේ පැත්ත හරවන්නන්නේ. මේ පැත්ත හරවන්න. ඒතර ඔයාලට මේකේ කැලි ටික පේනවනේ. හරි බලන්න ඔයාලට මේ කැලි ටික පේනවද කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේක. මේකට අපි කියමු මේ වීල් එකක්. හොඳේ කරකෝන වීල් එකක් තියෙන්නේ. මෙතන තියෙනවා මෝටරයක්. මෙතන තියෙනවා ලයිට් එක. හරිද? ඒතර දැන් ඔයාට මේ පෙන්වන මොඩල් එකට අනුව තමයි ලංකාවේ තියෙන විදුලි බලාගාර වැඩ කරන්නේ. පැහැදිලිද? ඔන්න බලන්න දැන් මම මේ කරකෝන හොඳේ ඔන්න බලන්න. පත්තු වෙන්නේ නැද්ද? දැන් බලන්න. ඔන්න. පේනවද ලයිට් එක? පේනවා. මේක හයියෙන් කරගන්න පුළුවන් නම් තව තදට පත්තු වෙනවා හොඳේ. එතකොට මේ බලන්න මම මේක අතින් කරකුවේ මම මේක අතින් කරකවනකොට මේ මෝටරෙත් රබර් පටියත් එක්ක කනෙක්ට් වෙලානේ තියෙන්නේ. මේ මෝටරෙත් කැරකෙනවා. ඒ මෝටරෙන් විදුලිය නිපදවලා කොතෙන්ට දෙනවද? බල්බ් එකට දෙනවා. පැහැදිලිද කියන එක? හරි. මේ තියෙන වීල් එකනේ. එතකොට මේකට ඇත්තටම විදුලි බලාගාරක කියන නම තමයි තලබඹරය. මේ තලබඹරේ කරකන්න පුළුවන් ක්‍රම තියෙනවා. අතින් කරකන්න බෑ විදුලි බලාගාර වල හරිද? එක්ක මේක ජලයෙන් කරකවනවා, ගලන ජලයෙන් කරකවනවා. සුළඟින් කරකවනවා. ගල් අඟුරු සහ ඩීසල් දහනය කරලා කරකවනවා. තේරෙනවනේ? ලංකාවේ එතකොට වැඩිපුරම මේක කරකන්නේ ජලයෙන්. ඒතකොට ලංකාවේ වැඩිපුරම තියෙන්නේ මොන විදුලි බලාගාරද කියන්නේ? ජල විදුලි බලාගාර. නිකන් හරි ඔයා හිතන්න ලංකාවේ ජලාශවල තියෙන ජල මට්ටම අඩු වෙලා මේක කරකව ගන්න බැරි වුණා කියලා. මේක කරකව ගන්න බැරි වුණොත් එහෙම මොනව හදාගන්න බැරි වෙනවද? විදුලිය හදාගන්න බැරි වෙනවා. විදුලිය හදාගන්න බැරි වුණොත් එහෙම ඔයා ඔය ඔබන ෆෝන් එක charge කරගන්නත් බැරි වෙනවා. පැහැදිලිනේ? ඒතකොට ෆෝන් ඔබන්න වෙන්නේ නැහැ. හරි. මේ තලබඹරේ කැරකුණාම තමයි මොකක් කැරකෙන්නේද? ඩයිනමෝ එහෙම නැත්නම් ටර්බයින් එක කැරකිලා විදුලිය නිපදවන්නේ. ඔයා මේ සිස්ටම් එක මේ විදිහටම දැකලා තියෙනවා. මේ රූපේ තියෙන සිස්ටම් එක මේ විදිහටම දැකලා තියෙනවා. ගෙදර තියෙන ෆුට් සයිකලේ. ගෙදර තියෙන ෆුට් සයිකලෙත් අර පාගන වීල් එක තියෙන්නේ. අපි ඒකට කියන්නේ මොකද? කොග් වීල් එක. කොග් වීල් එක ලොකුයි. අර පිටිපස්සේ රෝදෙට සම්බන්ධ වීල් එක ෆ්‍රී වීල් එක පොඩි. හරි නේද? ඇයි මේ සිස්ටම් එක මෙහෙම හදලා තියෙන්නේ? හිතලා ගියා. හරි. බලන්න. ඔයා හිතන්න මේ තලබඹරේ වටේ දිගට අපි ගණන් වලදී මොකක්ද කියන්නේ? පරිධිය. පරිධිය සෙන්ටිමීටර 100යි කියලා. නිකන් හිතන්න ඕනේ. සෙන්ටිමීටර 100 තලබඹර නැහැ විදුලි බලාගාර වල. පැහැදිලිද? හරි. ඊට වඩා ලොකු තලබඹර තියෙන්නේ. ටර්බයින් එකේ වටේදී ඔයා හිතන්නකෝ පරිධිය සෙන්ටිමීටර 5යි කියලා. හරි. මම දැන් මෙතන ඉඳලා එක වටයක් කියන්නේ කොච්චරක්ද? සෙන්ටිමීටර් 100ක්. මේ රෝදේ මේ වීල් එක සෙන්ටිමීටර් 100ක් කැරකෙනකොට මේ වීල් එකක් සෙන්ටිමීටර් කීයක් කැරකෙන්න ඕනේද? මේක 100ක් කැරකෙනවා නම් මේකත් 100ක් කැරකෙන්න ඕනේ.
හරිද පොඩ්ඩක්? හැබැයි මේකේ 100 සම්පූර්ණ වෙන්න නම් වට කීයක් කරකෙන්න ඕනද? වට කීයක් කරකෙන්න ඕනද? මම මේ අහන්නේ 5 වැඩි කිරීම හිස්තනක් සමානයි 100යි සෙන්ටිමීටර. වෙන්න නම් මෙතෙන්ට කීයක් එන්න ඕනේද වට? හා? ලේසි. වට 20ක් එන්න ඕනේ නේ. වට 20ක්. තේරෙනවද මම දැන් කියන එක? මේ වීල් එක අමාරුවෙන් එක වටයක් කරකිනකොට මේ වීල් එක ඊටාම පහසුවෙන් වට කීයක් කරකිනවද? 20ක් කරකිනවා. මේ සිස්ටම් එක මෙහෙම හදලා තියෙන්නේ ඩයිනමෝ එහෙම නැත්නම් ටර්බයින් එක වැඩි වට ගන්න. වැඩි වට ගන්න අඩු ශක්තියකින් කරකව ගන්න. තේරෙනවනේ? ඕගලන්ගේ ගෙදර තියෙන බයික් එකේ කොග් වීල් එක ඉස්සරහා වීල් එක මෙච්චර ලොකුවට හදලා පිටිපස්සේ වීල් එක මෙච්චර පොඩියට හදලා තියන්නේ අමාරුවෙන් කකුලෙන් එහෙම එක වටයක් කරකවනවා. එතකොට පිටිපස්සේ රෝදේ වට 5ක් විතර ඉතා වේගෙන් ඔහොම කරකිනවා පහසුවෙන්ම. තේරෙනව නේද කියන එක? මේ සිස්ටම් එක හරියට තේරුම් ගන්න. දැන් ඕක A level physics වල A level භෞතික විද්‍යාව නම් හරිම ලස්සනට මේව කතා කරන් තියෙනවා. ඕගලන්ගේ සිලබස් එක ඇතුලේ එච්චර ගැඹුරට නැහැ හරි. නිකන් අර උඩින් අත ගාගෙන යන සිලබස් එකක් තමයි ගොඩක් වෙලාවට O level වල තියෙන්නේ. හරි. ඇත්තටම A level science හරි maths හරි තෝරගත්තොත් ඕගලන්ට ඉතින් මේ O level වල කරන්නේ මොනවද කියලා. හරි. තාම පොඩි දේවල් ටිකක් මේකේ තියෙන්නේ.